ආයුබෝවන් ගුඩ්වී පුහුණු වැඩසටහන් මාලාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට BAT කිලෝවොට් 14ක බැටරිය අන්බොක්සින් සහ ඉන්ස්ටොලේෂන් ගැනයි පෙන්වන්නේ. අන්බොක්සින්. මේ තියෙන්නේ BAT කිලෝවොට් 14 සීරීස් එකේ බොක්ස් එක. මේ ඒ බොක්ස් එකේ තියෙන උපාංග. බැටරිය හඳුන්වා දීම. BAT කිලෝවොට් 14 බැටරියේ පෙනුම බලන්න. ඒකේ දිග මිලිමීටර් 530ක්, ගැඹුර මිලිමීටර් 246ක්, උස මිලිමීටර් 855ක්. මේ තියෙන්නේ බැටරියේ පැරාමීටර් ලේබල් එක. මේ BAT කිලෝවොට් 14 බැටරිය ඉහළින් බැලුවහම පේන විදිහ. ඒකේ පෝට්ස් ගොඩක් තියෙනවා. බැටරිය ඉන්ස්ටෝල් කිරීම. බැටරිය බිත්තියට ඉදිරියෙන් ආරක්ෂිතව තබන්න. වෝල් බ්‍රැකට් එක සවිවන තැන් සලකුණු කරගන්න. ඒ තැන් මිලිමීටර් 10 විශ්කම්බයෙන් යුතු ඩ්‍රිල් එකකින් සිදුරු කරගන්න. සිදුරේ ගැඹුර මිලිමීටර් 80ක් පමණ වන බව සහතික කරගන්න. බ්‍රැකට් එක බිත්තියට සවි කරන්න එක්ස්පැන්ෂන් බෝල්ට්ස් පාවිච්චි කරන්න. බැටරිය සවි කිරීමේ අවසන් අදියර. මේකේ බැටරියට සම්බන්ධතාවය ලබා දෙන්නේ ETLV ඉන්වර්ටර් මොඩල් එකකින්. මුලින් අපි පවර් කේබල් දෙකක් අරගෙන ඒකේ කෙළවර දෙක සකස් කරගන්න ඕන. වීඩියෝවේ පෙන්වන විදිහට ඒ කේබල් වල ධන සහ ඍණ කෙළවර දෙක බැටරියට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ ආවරණය ආපසු යොදන්න. කේබල් වල අනෙක් කෙළවර ඉන්වර්ටර් එකට සම්බන්ධ කරන්න. ඊළඟට තියෙන්නේ ග්‍රවුන්ඩ් වයර් එක සම්බන්ධ කිරීම. නෙට්වර්ක් කේබල් එකක් ලෑස්ති කරගෙන බැටරියේ COM1 පෝට් එකට එක කෙළවරක් සම්බන්ධ කරන්න. ඇක්සසරි පැක් එකේ තියෙන ටර්මිනේටින් රෙසිස්ටර් එක COM2 පෝට් එකට ඇතුළු කරන්න. නෙට්වර්ක් කේබල් එකේ අනිත් කෙළවර ඉන්වර්ටර් පැත්තට සම්බන්ධ කරන්න. ඇක්සසරි පැක් එකේ තියෙන ආරක්ෂිත කවරය පිටතට ගන්න. ඒක බැටරියේ උඩින් සවි කරලා ඉස්කුරුප්පු ඇන යොදා සවි කරගන්න. ඉන්වර්ටර් එකේ ආරක්ෂිත කවරය නැවත සවි කරගන්න. බැටරියේ පැත්තකින් තියෙන ස්විච්චය ඔන් කරන්න. දැන් බැටරිය සවි කිරීම සම්පූර්ණයි. සෝලාගෝ මගින් කන්ෆිගරේෂන් කිරීම. මුලින්ම සෝලාගෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. Bluetooth සම්බන්ධතාවය තෝරාගන්න. සෙටිංස් මත ක්ලික් කරන්න. ක්වික් සෙටිංස් තෝරගන්න. 1.1.1 පාස්වර්ඩ් එක යොදන්න. පසුව පැමිණෙන්නේ සැබෑ තත්ත්වය මත පවතින ඔප්ෂන්ස් වේ. ඊළඟට අපි බැටරි තෝරාගමු. නැරඹුවාට ස්තුතියි. ඉන්ස්ටොලේෂන් සහ කන්ෆිගරේෂන් පිළිබඳව ගුඩ්වී පුහුණු වැඩසටහන් මාලාවේ තවත් වීඩියෝ නැරඹීමට කරුණාකර අපගේ ගුඩ්වී කමියුනිටි වෙත පිවිසෙන්න. අපගේ නිල ගිණුමට සම්බන්ධ වන්න.